සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් යාළුවනේ ඕන අදත් brand new episode එකක් අරගෙන ආවිල්ලා ඉන්නේ ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ වගේ phone එක, කැමරාව, laptop එක, tab එක මේ හැම දෙයකම battery save කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් ඒකට සුපිරිම භාණ්ඩයක් අද මම අරගෙන ආවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ගැජමැටික් එක. ඉතින් දැන් තමත් පේනවා ඇති මොකද්ද මේ බ්‍රෑන්ඩ් එක කියලා. මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා අපි අන්බොක්ස් කරලාම ඒ ගැන කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියන්නේ අවුරුදු දවස්වල මම ඔන්ලයින් එකෙන් ඕඩර් කරපු පාර්සල් එක. ඉතින් මේක ඕපන් කරගෙන ඉවරලා බලමු මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපි මේක එළියට අරගෙන බලමු. wow! ඉතින් ඇත්තටම මේක quality product එකක්. ඉතින් මේ Ugreen ලගේ අලුතෙන් හඳුන්වලා දීපු power bank එකක්. ඉතින් මේකේ box එකේ මොනවද සඳහන් වෙන්නේ කියලා අපි මුලින්ම එහෙනම් බලලා ඉමු. ඉතින් මේකේ box එකේ සඳහන් කරලා තියෙනවා Redox milliampere 20000 fast charging power bank කියලා. ඒ වගේම watt 130 කියලාත් සඳහන් කරලා තියෙනවා. 3.0 100 watt single charge point එකක් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් එක්කම සඳහන් කරලා තියෙනවා iOS Android fast charging protocol එකක් තියෙනවා කියලා. ඒ වගේම safe charging multiple protection කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ flight approved එක. ඒ කියන්නේ ඔයා traveler කෙනෙක් නම් ඔයා travel කරනවා නම් පිට රටවල් වල ඉතින් ඒකටත් මේකේ approve එක හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම smart digital display එකක් මේකේ බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ පැත්තේ සඳහන් කරලා තියෙනවා USB-C type port දෙකකුත් ඒ වගේම USB-A type port එකකුත් තියෙනවා කියලා. ඉතින් මේකේ තවත් වැඩි විස්තර විදියට ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා වගේ ෆෝන් එක, ටැබ් එක, ලැප්ටොප් එක ඒ හැම දෙයක්ම මේක හරහා charge කරගන්න පුළුවන් කියලා. ඒත් එකම විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ලැප්ටොප් එකට වෙනම විශේෂ charging port එකක් C type එකක් තියෙනවා කියලා. ඉතින් ඒත් එක්කම එයාලා අපිට එවලා තියෙනවා මේකේ බිල් එකයි වොරන්ටි මේ කොලේ සඳහන් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. මේක මම අයින් කරගන්නවා. ඊට පස්සේ කඩාගත්තා. ඉතින් කඩලා ඉවරලා මෙන්න මේක තමයි භාණ්ඩේ. ඉතින් ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. Ugreen ලගේ විස්තර සඳහන් වෙලා තියෙන paper works ටිකක් මේක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ තවත් පොඩි paper works වගේක් තියෙනවා. ඒ ටික තමයි ඇතුලේ තියෙන්නේ. ඊට අමතරව මේක ඇතුලේ වෙන මොකුත් ඇවිල්ලා නැද්ද? තව accessories box එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. ගහලා තියෙන accessories box කියලා. ඒකත් මෙන්න මේකේ මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. accessories box එක open කරාම ඔයාලට පේනවා තියෙනවා මෙන්න මේ වගේ හරි soft මේ super pouch එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මේ C type cable එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්කම ඉතින් මේ C type cable එක තියෙනවා. ඔන්න ඔය ටික තමයි මේ accessories box එක ඇතුලේ තියෙන්නේ. හොඳයි නම් ඔයාලා දැක්කනේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් ඔන්න ඔය accessories ටිකයි ඔන්න ඔය ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ භාණ්ඩේ තියෙනවා මගේ අතේ දැන්. ඉතින් මේකත් seal pack තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. මේකත් අපි දැන් මෙහෙමම open කරලා බලමු කොහොමද කියලා. ඉතින් ඔන්න ඔක මම දැන් එළියට ගන්නවා. ටැන්ටනෑන් quality product එකක් කියලා කිව්වොත් නිවැරදි. මෙතන තියෙන Ugreen කියලා සඳහන් වෙලා ඒ වගේම මෙතන තියෙනවා display එකක්. මෙන්න මෙතන තියෙනවා power button එක. මේ තියෙන යාළුවනේ power button එක. ඒ වගේම මේ surface එක ලස්සනට මේසයක් උඩ තියන්න පුළුවන් විදිහට මෙතන උඩ යටයි තියෙනවා ලස්සන rubber grip දෙක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා C type mod port දෙකක්. ඒ වගේම USB port එකක්. ඉතින් මේක එකක් fast charging අනිත් එක normal charging. ඉතින් ඔන්න ඔය ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේකේ ලස්සන display එකක් තියෙනවා. ඉතින් අපි on කරලා බලමු කොහොමද මේක on වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා on කරාම ඔන්න ඔය විදිහට තමයි on උනේ.
ඉතින් මෙන්න මේ පවර් බෑන්ක් එක ගන්න ප්‍රධානම හේතුව තමයි යාළුවනේ මේක හරහා අයිටම් 3ක් charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි මම මේ product එක ගත්තේ. ඇත්තටම මේක සාමාන්‍ය ෆෝන් එකත් එක්කම වගේ ලැප්ටොප් එක කැමරාව ඒ හැම දෙයක්ම charge කරගන්න පුළුවන් chance එක මේක හරහා තියෙනවා. ඉතින් ටිකක් heavy weight එකක් මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම හොඳ product එකක් කියලා මට හිතෙනවා. හොඳයි ඉතින් ඔයාලා දැක්කනේ මේක කොහොමද කියලා. ඉතින් මම මේක ගත්තේ කීයද ඒ හැම දෙයක්ම පල්ලෙහා description එකේ දාලා තියන්න. ඉතින් ඔයාලට ඒ description එක කියවලා බලා ගන්න පුළුවන් මේකේ price ගණන් කොහොමද කියලා. ඉතින් මම මේක ගනිද්දී මට හොඳ offer එකක් හම්බුණා. 1 year warranty එකකුත් එක්ක තමයි ගත්තේ. ඉතින් මම මේක ගත්තේ කොකෝ payment එක හරහා මාස 3කට ගෙවන්න පුළුවන් විදියට. ඉතින් ඇත්තටම මේ chance එක මට ආවේ අවුරුද්ද දවස්වල දාලා තිබ්බා මෙයාලගේ offer එකක්. ඉතින් මේ offer එකෙන් තමයි මට ගන්න පුළුවන් හැකියාව තිබ්බේ. ඇත්තටම හොඳ product එකක් කියලා මට හිතෙනවා. මෙන්න මේ unboxing video එක අරගෙන ආවේ මේක කොහොමද කියලා. ඉතින් මේක පාවිච්චි කරලා හොඳද නරකද කියන එක තමයි ඔයාලට ඊගා වීඩියෝ එකෙන් මම අරගන්න එන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඕනේද එපාද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් මම කරලා තියෙනවා. මෙන්න මේ දෙපැත්ත ක්ලික් කරලා බලන්න මේ වීඩියෝස් මොනවද කියලා.